හායි නිවාඩු පාඩුවේ ගෙවුණ හවස් වරුවක්. ඉතින් ඒගොල්ලෝ දාපු තේකකුත් හදාගෙන මම ලෑස්තුනේ රෑට උයන්න හරීම කම්මැලියෙන් හිටියේ. ඒක නිසා ඉක්මනට හදාගන්න පුළුවන් වෙන්න චිකන් කරි එකකුයි කංකුන් චුට්ටකුත් තෙල් දාලා පපඩම් ටිකක් බැදලා සුදුපත් චුට්ටක් උයාගත්තා. මම හරීම ආසයි KFC එකේ චිකන් කන්න. ඉතින් මම හිතුවා ගෙදරදිම චුට්ටක් හැදුවා නම් හොඳයි කියලා. මේකේ මම සම්පූර්ණ රෙසිපි වීඩියෝ එකක් ගත්තේ නැහැ. පස්සේ වෙලාවක මම රෙසිපි වීඩියෝ එකක් අරන් එන්න. මේක හදාගන්න හරීම ලේසි. ඉතින් මේ විදිහට ගැඹුරු තෙලේ ගින්දර අඩු කරලා මේ විදිහට පැද ගන්නයි තියෙන්නේ. මේ විදිහට පැදුනහම ඒක ක්‍රිස්පි එකට එනවා. හැමදාම කඩෙන් කනවට වැඩිය බලන්නකො මේ විදිහට හදලා හරීම රසයි. ගොඩක් කලාවට උයනකොට ආස්පස් කරනකොට සින්දුවක් අහන්න මං හරි ආසයි. ඔන්න දැන් චිකන් ටිකත් පැදගත්තා. දැන් බත් එකත් මේ වෙද්දී දිලා ඉවරයි. දැන් ඉතින් රස බලන වෙලාව. ඉතින් බලන්නකො මේකේ ක්‍රිස්පි ගතිය. මේ විදිහට පැද්දාම හරිම රසයි. මගේ සරල රෑ කෑම එකත් මේ විදිහට අරගෙන පොඩි විවේකයක් ගත්තා. නිදාගන්න යන්න කලින් මං කරන්න ආසම දෙයක් තමයි මගේ ජර්නල් එකේ අලුත් පිටුවක් ලියන එක. මම කලිනුත් කිව්වා වගේම ඒක මට භාවනාවක් වගේ. මේ වගේ දෙයකින් අපිට ලොකු මානසික නිදහසක් ලැබෙනවා. ඒ වගේම අපේ ධනාත්මක සිතුවිලි ඉස්සරහට එනවා. දන්නවද මේ වගේ දෙයක් කරන් යද්දී අපේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන්. ඉස්සර මම ලංකාවේ ඉද්දී මම පුංචි මගේම ව්‍යාපාරයක් කරා. මං හරිම ආසයි කාඩ් හදන්න, එක නිර්මාණ කරන්න, එක දේවල් අත්හදා බලන්න. ඒ වගේම මං හරිම දක්ෂයි චිත්‍ර අඳින්න. ඒක පුංචි කාලේ ඉඳලම මගේ ජීවිතේට සමීපව බැඳිච්ච දෙයක්. ඉතින් මගේ දක්ෂතාවයේ ප්‍රයෝජනයක් විදිහට මම මගේ ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ගියා. ඉතින් මම මේ හැමදේම කරේ රැකියාවක් කරන ගමන්. මට ගොඩාක් ඕඩර්ස් ආවා. ඒ හැමදේම මම ලස්සනට පිළිවෙලට කරගෙන ගියා. ඒ කාලේ මගේ දක්ෂතාවයෙන් මුදල් උපයන්න මට පුළුවන් වුණා. මොකද මගේ රැකියාවටත් වැඩිය මං ඒ දේ ගොඩාක් ආසාවෙන් කරා. අපි අපේ අරමුණු වලට යන්න තීරණ ගන්න ඕන අවස්ථාවේ මට මගේ පුංචි ව්‍යාපාරයට තාවකාලිකව වුණත් සමුදෙන්න සිද්ධ වුණා. කතාවෙන් කතාව ඔන්න අවසානයටත් ඇවිල්ලා. ඉතින් මගේ ජර්නල් එක අද දවසට ලියලා ඉවරයි. එහෙනම් ගිහිල්ලා එන්න. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.